අපිට දැන් පෙන්වන්නේ මොකද්ද? හොරු අල්ලනවා, ලංකාවේ ආර්ථිකය හදනවා, බොරුකාරයෝ වෙනස් කරනවා කියලා නෑ. බැලුවාම අපි නිර්ධන පාන්තිකයෝ කියලා හිතාගත්ත අය අතරේ කෝටි 30 40 accounts වල තියෙනවා. එහෙනම් මේ කොහෙන්ද මේ ආවේ? අර විදේශීය මුදල්. ඇයි මේ රටේ ඉන්න පාලකයෝ මර්ධනය කරන්න සල්ලි වල තිබ්බා. දැන් ඒ ටික එළි වෙනවා. මට ඕනේ උනේ අන්න ඒ ටික එළියට පෙන්වන්න මිනිස්සුන්ට. මම මියුරු සම්පල් ලියනගේ. මම නැවත කියන්නේ සෙනසුරු මීනට එනකම් මම හිටියේ. මම කී හැමදෙස්සම කිව්වා දරුවෝ හදන්න ගෙදරක මම අම්මා තාත්තලා සමාජයේ ඉල්ලන දේ දරුවෝ හදන්න ගෙදරක සංස්කෘතික සමාජය උගන්වලා සංස්කෘතිය උගන්වන්න. Taman අදහන ආගම මොකක්ද ඒකට උගන්වන්න. ඒකෙන් සමාජයට යහපතක් කරන්න පුරුදු කරන්න. දරුවෝ හදන්න ගෙදරක අනිත් මිනිස්සුන්ට නිନ୍ଦා අපහාස කරන්න නෙමෙයි. අනිත් මිනිස්සුන්ගේ තියෙන වැරදි හොය කුණු හොය අර තියෙන දේවල් අපහාස කර මේ මනුස්සයාගේ ප්‍රතිරූපය හානි කරන්න නෙමෙයි. ඒ ගොසිප් වල තියෙන ජරා මානසිකත්වයට එන්න නෙමෙයි. දරුවෝ හදන්න ගෙදරක ලෝකෙට වැඩදායි දරුවෝ විදියට. මම වෙනස් වෙලා නෙමෙයි මම කිව්වා අනිවාර්යෙන් මේක මේ රට හැදුවොත් මේ රට අවංක සේවය කළොත් මේ රටේ ඇත්ත බොරුව හරියට තේරුම් අරගෙන අවංකව වැඩ කරොත් මේ රටේ මම මාවෝ සේතුන් වරෙක් විදිහට වර්තමාන ජනාධිපතිවරයා දකිනවා කියලා. හැබැයි මම සෙනසුරු මීනට ආපු තැන ඉඳන් දැක්කේ ආණ්ඩුව ඇතුළේ තියෙන 159 දෙනාට කට වහලා තියෙන්නේ කතා කරා 10 දිනක් විතර. ඒ වගේම කතා කරපු 10 දෙනා කට නිසාම මීන රාශියේදී මාළුවා නිසා නහ ගන්නවා කියන කාරණේකවා. ඒ වගේම උපරිම නෑව විතරක් නෙමෙයි හොඳටම නාගත්තා. තාමත් නාගන්න.